හරි මොනවා DApps part 3 එක මේ වීඩියෝ එකෙන් කතා කරමු. මේකේ මම ස්ටේකින් platform තුනක් ගැන කියන්නේ. මුලින්ම මෙන්න මේ Kins2 staking එක. ඔයාලා ඉස්සෙල්ලාම කරගන්න ඕන ඔයාලගේ මොනවා testnet එක කරන්න ගන්න wallet එක connect කරගන්න site එකට. wallet එක connect වුණාට පස්සේ ඔයාගේ මොනවා balance එක මෙතන උඩ පෙන්නනවා. ඒකෙන් කැමති ප්‍රමාණයක්. ඔයාගේ balance එක තියෙන විදිහට shape කරගෙන ඒකෙන් කැමති ගාණක් මේකේ ස්ටේක් කරන්න මොනාඩ් S මොනාඩ් විදිහට ස්ටේක් වෙන්නේ මේකේ මේ විදිහට දාලා හැම වෙලේම නෙට්වර්ක් ෆී එක ඩබල් චෙක් කරගන්න මොකද සමහරලාට නෙට්වර්ක් ෆී එක 2.7 මොනාඩ් වගේ වැටෙන වෙලාවල් තියෙනවා. ඒක එහෙම ට්‍රාන්සැක්ෂන් එකක් පුෂ් කරොත් ඒක පාඩුයි. ඇත්තටම මොනාඩ් ටෙස්ට්නෙට් ටෝකන් හරිම අපහසුයි හොයාගන්න. ඊට පස්සේ මේකේ අන්ස්ටේක් එකට ගියාම use Kins2 3 days දවස් 3කට කියලා තියෙනවා. ඒක අවුලක් නැහැ. මේ Pancakes app එකෙන් උත් කරගන්න පුළුවන් අන්ස්ටේක් එක. එහෙම නැතුනොත් අතන ඩිරෙක්ට්ලි කරගන්න පුළුවන්. දවස් 2කට විතර පස්සේ ඇවිල්ලා කරගන්න. ඊට පස්සේ මේ faucet එක ගැන මුලින්ම කියන්නම්. ඉස්සෙල්ලාම මේකේ ඔයාගේ wallet එකේ on chain transaction එකක් අනිවාර්යෙන් වෙලා තියෙන්න ඕනේ. ඊට අමතරව 0.1 ETH තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ faucet එක claim කරගන්න බෑ මෙතනින්. මේකේ මේ විදිහට Discord එක connect කරන්න ඕනේ. authorize කරලා උඩ connect Discord එක දැන් submit වෙන්න ඕනේ. ඊට පස්සේ Discord role ටික claim කරගන්න තියෙනවා. ඊට අමතරව මෙන්න තුන්වෙනි task එක enter email. හරි අන්න connect Discord එක verify වෙනවා. හරි done. මම මේකේ Discord role claim කරගන්න කලින් email එක verify කරගෙන ඉන්නම්. email එක ඔයාලා දෙන email එකක් දෙන්න. ඊළඟ submit කරන්න. ඊට පස්සේ mail එකට OTP එකක් එනවා. ඒ OTP එක මෙන්න verification code එක මෙතන දාලා verify කරගන්න තියෙනවා. හරි verify වුණා. හරි දැන් Discord එක role ටික claim කරගමු. මෙතනින් යන්න පුළුවන් ඔයාලා Discord එකට. Discord Twitter ඒ ඔක්කොම ටික තියෙනවා මෙතන. accept invite හැම Discord channel එකකටම join වෙද්දි කරන්න තියෙන පොදු දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි ඔයාගේ Discord profile එක ඒ channel එකේ verify කරගන්න. හරිම සරල දෙයක් තියෙන හැම channel එකකම ඒක ගොඩක් දුරට හැම channel එකකම තියෙනවා verify කරන්න. මේ විදිහට පොඩි captcha එකක් තියෙනවා. එක්කෝ පොඩි ප්‍රශ්නයක් ආයි මොකක් හරි ඒකට උත්තර දීලා හැම වෙලේම Discord profile එක ඒ channel එකේ verify කරගන්න. ඊට අමතරව මෙන්න මේ roles එකට ගියාම roles and language එකට ගියාම ඔයාලට roles ටික claim කරගන්න පුළුවන්. මේවට simply මේ message වලට react කරන්න තියෙන්නේ. මේකේ මේකට react කරනවා. ඊට පස්සේ මෙන්න මේ roles ටික claim කරගන්න emoji තියෙනවා. මේ emoji වලට react කරන්න තියෙන emoji වලින් අදාළ emoji එකට react කරන්න තියෙනවා. මම මේ විදිහට ඒ ටිකක් දැන් react කරගන්නවා. හරි ඒ ටික හරි. ඊට පස්සේ ඔක්කොම react කරගත්තා. තව උඩ එකක් තියෙනවා. ඒක language එක. language role එක English. හරි English එකට react කරනවා. ඊට පස්සේ ඔයාට claim වෙච්ච role බලන්න. මෙතනින් මෙන්න මේ general එකට ගිහිල්ලා simply message එකක් type කරන්න මොකක් හරි. GM කියලා type කළා. ඊට පස්සේ ඔයාගේ profile එක උඩ click කරන්න. ඔයා කෙලින්ම ඔයාගේ profile එක open වෙනවා. ඊට පස්සේ මෙන්න තියෙනවා ඔයාට claim වෙච්ච Discord role ටික. ඊට පස්සේ මෙතනින් ගිහලා verify කරගන්න. මම කලින් කිව්වා වගේ 0.1 ETH තියෙන්න ඕනේ. ඊට අමතරව on chain transaction එකක් වෙලා තියෙන්න ඕනේ මේ testnet token claim කරගන්න. ඒ දෙකම මගේ එකේ නැහැ. මේ wallet එකේ. හරි. ඊට පස්සේ ඊළඟ app එක SH මොනාඩ්. මේකත් simple. ඉස්සෙල්ලාම wallet එක connect කරගන්න. මොනාඩ් එකේ transaction ගහනකොට දවසකට transaction minimum 3ක් 6 7ක් අතර තියාගන්න. ඊට වැඩිය push කරන්න යන්න එපා. මොකද සිබිල් වෙන්න එපා. on chain transaction කරත් දවසකට මිනිස්සෙක් 3-4කට වැඩිය කෙරෙන්නේ නැහැ. මේක consistent කරගෙන යන්න. හරි මේ විදිහට මොනාඩ් token ප්‍රමාණයක් දැම්මා stake කරා. ඊතරම් මම කලින් කිව්වා වගේ network fee එක අනිවාර්යෙන් double check කරගන්න.
හරි transaction submitted හරි successfully transferred. ඊට පස්සේ මේකේ redeem එක stake එකෙන් පස්සේ redeem එක opposite එක ඒ කියන්නේ withdraw කරනවා වගේ withdraw එක එවෙලම ගහන්න එපා. ඔය අද stake කරා නම් හෙට redeem කරගන්න. එතකොට transaction consistently වෙලා තියෙනවා ඔයාගේ අතින්. මේ විදිහට කැමති ගාණක් දාලා full amount එක stake unstake කරන්න එපා. පොඩි ගාණක් redeem කරගන්න. ඊට අමතරව මේ commit එකේදී තියෙන්නේ ඔයාගේ mails එක මෙතන පෙන්නයි අපි stake කරපු එක. stake කරපු එකෙන් මෙන්න මේ විදිහට මෙතනින් policy එකක් select කරලා අරගෙන ඒ policy එකට commit කරන්න තියෙන්නේ. එතන මම මේ paymaster කියන එක select කරලා stake එකෙන් පොඩි කොටසක් මේ paymaster policy එකට commit කරනවා. transaction එක confirm කරලා හරි ඊට පස්සේ transaction submitted හරි commit වුණා. uncommit එකත් ඒ වගේ තමයි. uncommit එකත් අර redeem කරනවා වගේම තමයි. ඒ අපි submit කරපු policy එකෙන් commit කරපු policy එකෙන් අහපව uncommit කරගන්න තියෙන්නේ. මේකත් පහෝදා වගේ ඕ දවස් දෙක තුනකින්මයි කරගන්න. හරි ඊට පස්සේ magma staking මේකත් මම කැමතිම එකක්. මේකේ point system එකක් තියෙනවා වෙනම. ඒ වුණාට ඒක reward base එකක් නෙමෙයි. ඒක යාලා කියලාම තියෙනවා. මුලින්ම මේක wallet එක connect කරගන්න ඔයාගේ mon balance එකේ කැමති ගාණ balance කරලා shape එකේ stake කරගන්න. transaction successfully staked හරි. ඊට පස්සේ unstake එක අර වගේම තමයි. දවසකට හෝ දෙකකට විතර පස්සේ ඇවිල්ලා stake එකෙන් පොඩි ගාණක් unstake කරගන්න පුළුවන් වලට. ඊළඟ point system එකත් පෙන්නන්න. මේකේ leaderboard එක මේ කියලාම තියෙනවා the points leaderboard is for demonstration purposes only and does not determine future rewards. future reward එකට මේක අදාළ වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. හරි මේ විදිහට ඔයාලගේ transaction push කරගන්න මොනවද එකේ මම වීඩියෝ දාන්නම්. තව වීඩියෝ දෙක තුනක් තියෙනවා දාන්න. ඒ ටිකත් එක්ක වැඩ ටික කරගෙන යන්න මේ විදිහට.